LMNOP මාර පොරක්නේ. හරි. ඉතින් මොකෝ ප්‍රශ්න? ගන්න ලේඩි. මේ ළඟදී ඉඳලා මට ලේ දකින්න පුදුම ආසාවක් තියෙනවා. ලේ දකින්න? එහෙනම් ෂුවර් එකට උන් තමසේ ගියාත් මේ මధుරෙක් වෙලා තමයි ඉපදිලා යන්නේ. මට මේ දෙක කොහොමද සනීප කරලා දෙන්න. අප්පෝ ඕක මොකද්ද පුතේ මට මම ඔය ටාලේ ලෙඩ්ඩු හොඳ කරලා අංගොඩ යවලා තියලා. අය ගන්න එපා. මම කරලා දෙන්නම්. අංගොඩින් පිස්සුනේ ડોක්ටර්. අම්මෝ මට නම් බෑ. මගේ බෙහෙත් එහෙම තමයි. කෙලින්ම අංගොඩ. A few moments later. හරි. අපි පොඩි මොහොන පාරක් දාලා බලමු. ඊයත් මොකෙක් කළා කියද දන්නේ නැහැ. බය වෙන්න එපා. හරි ඉන්නකො ටිකක් මේක දිහා බලන්න. මං කියන විදිහටම කරන්න. බය වෙන්න මහතපා. මං කියන විදිහට විතරක් කරන්න. හරිද? හොඳට බලන්න. ඒක නැත්තන්ද? දැන් ඔයා මේක දිහා බලන්න. ඇස් දෙක වහගන්න. දැන් ඔයාට නිින්ද යනවා. නිින්ද යනවා. නිින්ද යනවා. නිින්ද යනවා. දැන් ඔයාට නිින්ද යනවා. නිින්ද යනවා. අතීතයට යනවා අතීතයට යනවා අතීතයට යනවා අතීතයට යනවා අතීතයට යනවා තාගොඩක් දුරද? කටවාගෙන තව පළ කොයිද අර නැට්ටේ ගිහලා යනවා වගේ කියලා අතීතයට යන්නේ. A few moments later. මිත්‍රවරුනි, මේ පාරත් මම පාර්ලිමේන්තුවට ගියොත් නොමිලේම කුණු බිත්තර ලබා දෙනවා. මට කන්න කුකුලෙක් දියන්නේ. මගේ බෙස්ටියන්නේ. නෑ එයා මගේ නංගි වගේ. නංගි යකෝ මේක අවියාත් තුන්ගරිය මෙච්චක් ගාපේ. මාර පොරක්. හරියට වැඩක් නැහැ. දැන් ආයෙ මොකවද වර්තමානට? පුතා දැන් වර්තමානයේ දින්නේ නෑ. පාතාල නන්දියාගේ දින්නේ. මේ කපාතාලේ ගෙදර වුණාද? මොකද ලබ්බ කන්න දෙන්නේ? දැන් එතකොට ඔය මොන කාලෙද ඉන්නේ? ඔයා වෙකි අනාගතයටත් බෙල්ල දාලා යන්න හිතුණා. එතකොට පාතාලේ කෝ ගෙදර මොනවද කරන්නේ? තුවක්කුවක් කිල්ලගන්න. ඒ මොකටද? ළඟදී එකෙක් මගෙන් මැරුම් කන. උට දෙක තුනක් තියලා මම ලේ ටිකක් දාගන්නවා.
ඈ මේක වංගුඩේ වුණ දැන් මම වානිලා ඇතික